හරි කියන්න බෑ සුම්ගුන් විපක්ෂෙට. මොකද ජනතාව ඒගොල්ලෝ අයින් කළානේ තියෙන්නේ. ඒගොල්ලන් ඉන්නේ අර අපෙන් වචනයක් වරදින එක. ඉතින් අපි ඉතින් වචන එකක් දෙක වලදලා දෙන්න නැත්නම් ඒකට කිසිම ජීවත් වෙන්න ක්‍රමයක් නෑනේ. නාමා රාජපක්ෂට, සජිත් ප්‍රේමදාසට, දයාසිරිලට වොයිස් කට් එකක් දෙන්න chance එකක් දෙන්න එපා. ඒගොල්ලෝ මේක ඉන්නේ අවුරුද්ද පෙරනකොට අපි රටම වැඩබිමක් කරලා තියෙනවා. අපි අධ්‍යාපන අමාත්‍යාංශය ගත්තොත් ජනවාරි මාසෙනකොට විශාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට පේනවා ඇමතිවරයා හැමතැනම යනවා අලුත් හොස්පිටල්ස් වලට උපකරණ දෙනවා. ඉතින් ඒ වගේම විදුලි බල අමාත්‍යාංශයෙන් මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට ඔය මෙගාවොට් 100ක සූර්ය විදුලි බලාගාරයක් පටන් ගත්තා. ඒ නිසා පොදු ජනතාව ඉලක්ක කරගත්තු සංවර්ධන කටයුතු විශාල ප්‍රමාණයක් එක විට පටන් අරන් තිබෙනවා. මේ සාධාරණව ඇස්පේන අයට නේද? ඇහෙන අයට අර හැම වෙලාවම අඩුපාඩුකම්ම බල බොරු කියන අය වෙනුවට මම හිතන්නේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ගොඩක් වැඩ කරනවා. අපි ඉතින් ඒගොල්ලෝ මොනාරි කියන්න බෑ සුම්ගුන් විපක්ෂෙට. මොකද ජනතාව ඒගොල්ලෝ අයින් කළානේ තියෙන්නේ. ඉතින් කියන දේවල් අපි කරුණ වලින් බලන්න ඕනනේ. දැන් මොනවත් කරෙන්නේ නැහැ කිව්වට රටේ හිටපු විධායක ජනාධිපතිවරයෙක්ව රිමාන්ඩ් කරන්න තරම් ශක්තිමත් අධිකරණ පද්ධතියක් හදලා තියෙනවා. මහේස්ත්‍රාත් තුමිකට බලය ඇවිල්ලා තියෙනවා. හිටපු විධායක ජනාධිපතිවරයෙක් උනත් වැරදි කළා තියෙනවනම් නීතිය ක්‍රියාත්මක කරා. ඉතින් ඒ නිසා අපි රටේ නීතිය කරන්න පටන් අරන් තියෙනවා. මුදල් අපි ඉතුරු කරලා තිබෙනවා. දේශපාලන ආසාදශය දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒගොල්ලන් නිකන් ඔය වචන අල්ලගෙන ඒගොල්ලෝ ඇත්තටම නිකන් මේ පොඩි ග්‍රාම පන්තියක් වගේනේ කර ඉන්නේ නේද? දැන් අර අපේ ඒගොල්ලන් ඉන්නේ අර අපෙන් වචනයක් වරදින එක. ඉතින් අපි ඉතින් වචන එකක් දෙක වලදලා දෙන්න නැත්නම් ඒකට කිසිම ජීවත් වෙන්න ක්‍රමයක් නෑනේ. නාමා රාජපක්ෂට, සජිත් ප්‍රේමදාසට, දයාසිරිලට වොයිස් කට් එකක් දෙන්න chance එකක් දෙන්න එපා. ඒගොල්ලෝ මේක ඉන්න එපා. අපි විතරක්ම ඔක්කොම හරියට කළා හරියන්නේ නැහැ. අපි ඉන්දිරේල වචනයක් වරද්දලා ඒ වගේ දෙයක් කරනවා. සුනාමි ආව එකතු වුණේ. මහ බැංකුව මංකොල්ල ගෑවා එකතු වුණේ. 22 දී ආර්ථිකය වැටිලා මිනිස්සුන්ට කන්න බොන්න තිබුණෙත් නැහැ. ඒ වෙලාවෙ එකතු වුණෙත් නැහැ. එකතු වුණේ කොහෙලා? එකතු වුණේ ඒගොල්ලෝ දැක්කා රනිල් වික්‍රමසිංහ කියන හිටපු විධායක ජනාධිපතිට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඒ කියන්නේ දූෂිත චෝදනාම. දූෂණ චෝදනාම. රනිල් වික්‍රමසිංහට වෙන චෝදනා නෙමෙයි ඉතින් දූෂණ චෝදනාව. ඉතින් ඒ නිසා අනිත් දූෂණ චෝදනා තියෙන සෙට් එක තමයි එකතු වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් අල්ලස් විමර්ශන ආයතනයේ පටන් අරන් ඒකේ පනත ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ තමයි විපක්ෂ එකතු වුනේ. ඊට කලින් එකතු වුනේ නැහැ. අඩු ගන්න ප්‍රාදේශීය සභා ඡන්ද ඉවරකට එකතු වුනේ නැහැ නේ. ඒ නිසා හරි පැහැදිලි හොරු අල්ලන්න පටන් ගත්තට පස්සේ හොරු එකතු වෙලා තියෙනවා. ඒක